ඔයත් වන්නේ හොඳ බේස් එකක් තියෙන. ඒ වගේම හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙන. ඒ වගේම රුපියල් 5000කට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. ගොඩක් වෙලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ headset එකක් දවන්නේ. එහෙනම් මේ වීඩියෝ ගාවට. සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම ඔයාලා මේක තුල ඉන්නේ ටෙක්නික් YouTube channel එකේ පළවෙනි unboxing වීඩියෝත් එකයි. අද අපි unbox කරන්න යන්නේ රුපියල් 5000කට වඩා අඩුවෙන් ගන්න පුළුවන් මෙන්න මේ Sony headset එක. අපි දැන් මේක unbox කරලා බලමු. හරි යාළුවනේ, අද අපි review කරන්න යන headset එක තමයි මේ තියෙන්නේ. මේ headset එකේ අපි 15 ඉඳන් උඩට යමු. ඔයාලට මේ 15 ඉඳන් බලවම මේ headset එකේ මෙතෙන් Ultra Via කියලා brand එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන 360 reality audio එකක් මේ headset එකේ දැක් ගන්න හම්බ වෙනවා. ඒ වගේම මෙතනින් headset එකේ ෆොටෝ එකක් සමග මෙතන Sony brand එක කියලා ගහලා තියෙනවා headset එකේ කප් එකේ. ඒ වගේම මෙතන alt power sound එකක් මේ headset එකේ තියෙනවා. ඒ වගේම මෙතන උඩින් Sony brand එකේ ෆොටෝ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ පැත්ත හැරෙව්වොත් මේ Sony brand එකේ ෆොටෝ එක logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පිටිපස්සට ගත්තාම පහළ නම් ගත්තාම මෙතන මේ headset එකේ මොඩල් එක බලා ගන්න පුළුවන්. WH-XM45 කියන මොඩල් එකෙන් තමයි මේ headset එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ headset එකේ portable box එකක් එනවා. ඒ කියන්නේ casing එක. ඒ වගේම මේ headset එක charge කරන්න USB type C connecting cable එකක් තමයි අපිට මේ headset එක බලා ගන්න පුළුවන්. මේකේ අපිට ඒ වගේම මේ headset එක පාට වර්ග 4කින් බලා ගන්න පුළුවන්. සුදු, කොළ, නිල්, කළු යන පාට වලින් අපිට මේ headset එක බලා ගන්න පුළුවන්. මම අද ගෙනල්ලා තියෙන්නේ මේ කළු පාට headset එක. ඒ වගේම මේ headset එකේ 20 hour battery life එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ headset එක connect කරන්න පුළුවන් එක device එකකට විතරයි. ඒ වගේම මේකේ base alt button එකක් මේ headset එකේ බලා ගන්න පුළුවන්. ඔයාලට මේ headset එකේ ෆොටෝ එකේ බලා ගන්න පුළුවන්. මෙතන alt button එකක් තියෙනවා. මේක තප්පර 3ක් වගේ කාලයක් මේ headset මේ alt button එක ඔබාගෙන හිටියා මේ mode එක ඔන්නනවලු. ඒ වගේම මේ Sony brand එක බලා ගන්න පුළුවන්. අපිට මේ ටිකේ උච්චරය බලා ගන්න පුළුවන් ඉන්නේ. ලොකු විස්තරයක් නැහැ එළිය නම්. අපි එහෙනම් මේ box එක unbox කරලා බලමු. හරි guys, අපිට මේ box එක open කරන් තියෙන අපිට මෙන්න මේ විදිහට ඇදලා තමයි මේ විදිහට මේ වෙතෙන් ඇදගෙන එළියට ගමු. අපිට මේ box එක එළියට ගත්තාම මේක පැත්තකින් තියමු. මේ box එක එළියට ගත්තාම අපිට මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක cardboard paper cover එකකින් මේ headset එක cover කරලා යනවා. අපිට මේ headset එක මෙන්න මෙතනින් open කරගන්න පුළුවන්. මේ cover එක අයින් කරන්න. අපිට මේ cover එක අයින් පැත්තකින් තියමු. හරි යාළුවනේ, අපිට මේ headset එක බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි අපිට මෙතනින් casing එක බලා ගන්න පුළුවන්. ඒ වගේ leather විදිහට තමයි හදලා තියෙන්නේ headset එක. අපි දැන් මේ headset එක පැත්තකින් තියාගමු. අපිට තව ඇතුළේ තියෙන මොනවද බලන්න. හරියන්නේ මේ headset එකේ user manual එක කියලා හම්බෙන්නේ මෙන්න මේ එකම එක paper එකක් විතරයි. ඔයාලට කැමති නම් මේක කියලා බලන්න පුළුවන්. එහෙනම් මේකත් පැත්තකින් තියාගමු. හරි යාළුවනේ, අපි දැන් මේ headset එක අරගෙන මේක box එක open කරලා බලමු. අපිට මේ box එක open කරන් තියෙන මෙන්න මේ විදිහට තමයි open කරගත්තාම අපිට මේ headset එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට headset එක අරගමු. ඒ වගේම අපිට මේ headset දෙක මේ charge කරන type C connecting cable එක අපිට බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ, අපි දැන් මේ headset එක අතර ගත්තාම මෙන්න මේ විදිහටම අපිට මේ headset එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි යාළුවනේ, මට මේ headset එක අතර ගත්ත ගමන් දැනුන දේ තමයි මේ headset එකේ මේ head cup එකේ මෙන්න මෙතනයි soft leather වලින් තමයි මේක design කරලා නම් තියෙන්නේ. ඒ වගේම අපිට මේ headset එක matte color එකකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක plastic. ඒ වගේම අපිට මෙතන Sony brand එක බලා ගන්න පුළුවන්. අපිට button ගැන කතා කරොත් අපිට මෙතන USB type C charging port එක හම්බ වෙනවා. ඒ වගේම මෙතන AUX cable එකක් අපිට මෙතනින් ගහන්න හම්බ වෙනවා. ඒ අපිට මෙතනින් power button එක, ඒ වගේම volume up down කරන button එක, ඒ වගේම අපිට මේ විශේෂම දේ තමයි
මේකේ alt button එකක් වෙනම හම්බෙන්නේ නැහැ. මේක අපිට මේකේ alt button එකත් එක calling button එකයි pass play button එකත් එකටමයි හම්බෙන්නේ. ඒකට හේතුව නම් කොහොමද දන්නේ? ඒකට අපිට මේ box එකේ හම්බෙන්නේ alt button එකක් වෙනම තියෙනවා. ඒ වගේම අලුත් අපිට මෙතනින් memory chip එකක් ගහ ගන්න පුළුවන්. ඒ වගේම මෙතන leather. ඒ වගේම අපිට මේ headset එක මෙන්න මෙතනින් adjust කරගෙන මේ හැකියාව තියෙන adjust කර ගන්න පුළුවන්. headset දෙකත් ඔය ටික තමයි කතා කරන් තියෙන්නේ විශේෂම දෙයකට කියලා තියෙන්නේ. අපි දැන් මෙහෙනම් මේ headset දෙක on කරලා බලමු. යාළුවනේ අපි දැන් මේ headset දෙක on කරගෙන බලමු. හරි යාළුවනේ මේ headset එක on කරාම ඔය වගේ sound එකක් තමයි අපිට එන්නේ. අපි දැන් මේකෙන් සින්දුවක් අහලා බලමු. හරි guys මට මේ වෙලාවේ දැන් මේ headset එකේ සින්දුවක් අහලා පෙන්නන්න විදියක් නැහැ. මේ හේතුව කිව්වොත් මේ මම ගා මේ වෙලාවේ කරන් device එකක් නැහැ. හේතුව මේ මම දැන් මේ වීඩියෝ කරන්නේ මේ මගේ ෆෝන් එකකින් හින්දා මේ වෙලාවේ මගේ memory chip එකක් නැත්නම් memory chip එකක්වත් ගහලා බලන් තිබ්බා. මේකට sorry වෙන්න ඕනේ. මේ ඒ වෙනුවට අපි මේ headset එකෙන් ගන්න පුළුවන් experience එක නරක මේකේ prices සහ මේක ගන්න පුළුවන් තැන් ගැන අපි මේ වෙලාවේ කතා කරමු. හරි අරුනේ අපි දැන් මේ headset එකෙන් ගන්න පුළුවන් experience එක ගැන කතා කරමු. මේ headset එකේ experience එක ගැන කතා කරද්දී මේකෙන් අතරම හොඳ volume එක සහ මේකේ bass එක බලා ගන්න පුළුවන්. ඒකෙන් මේ headset එකේ සාමාන්‍ය පැය 12ක් 15ක් වගේ අතර battery life එක මට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මේකේ අතරම හොඳ volume එකක් තියෙනවා. ඒ වගේම bass එකක් ඒවා ටික අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම අපිට මේ headset එකේ හොඳ build quality එකක් මෙතන build quality එක අපිට බලා ගන්න පුළුවන් වුණා. experience එක ගැන කතා කරොත් අපිට මේ ටික තමයි ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු මේක හොඳ නරක. දැන් මේ headset එකේ තියෙන හොඳ සහ නරක පැත්ත අපි ගැන කතා කරමු. අපි මුලින්ම මේ headset එකේ තියෙන නරක පැත්ත ගැන කතා කරමු. මේ headset එකේ තියෙන නරක පැත්ත ගැන කතා කරොත් මගේ experience එක අනුව මේ headset එකේ මට නම් volume එකක් වැඩි, volume එකේ bass එක වැඩි. හේතුව මේ දැම්මහම යම කනන්දේ කමාරුයි මේ එහෙම සීන් එකක් තියෙනවා. ඒ වගේම මේ headset එක ගොඩක් වෙලා headset එක උඩට දාගත්තාම මේ දාගෙන ඉන්න අමාරුයි. මේ කනන්දේ මේ කනට කරගෙන දෙනවා වගේ මේකින්ද සාමාන්‍ය විනාඩි 10ක් 15ක් වගේ එක දිගට දාගෙන ඉන්න පුළුවන්. ඒ ටිකයි ආයෙ තියෙන්නේ මෙතන මේ අපිට මේ වෙනම alt button එකක් නැති එක තමයි ඊළඟ තියෙන ප්‍රශ්නය. අපිට එන්නේ call button එකයි pass play button එක ඒ දෙකයි තුනම එකට තමයි අපිට මේ එන්නේ. මම ඊට පස්සේ මේ සින්දුවක් අහලා බැලුවා. මේ සින්දුවක් බැලුවට පස්සේ මේ alt button එකේ තිබුණේ තප්පර 3යි press කරන්නේ. press කරලා හිටලා මෙයාට ටීප් කරලා සද්දයක් ආවම මේ මෝඩ් එක උන්නවා වගේ. ඒකට මෝඩ් එක උන්නාට ලොකු වෙනසක් නැහැ. high volume දැම්මට අර ලොකු ප්‍රශ්නයක් නැහැ මම හිතන්නේ. හේතුව අර වටේ පිටේ සද්ද එන්න නැති ලොකු අමාරුවක් නැහැ. කනට එහෙම සීන් එකක් තියෙනවා. guys මේකේ ඇත්තටම හොඳ build quality එකක් අපිට මේ headset එක බලන්න පුළුවන්. ඒ වගේම මේ headset එක අපිට හොඳ volume එකක් බලන්න පුළුවන්. මම නම් ටිකක් අමාරුයි මේ මෙතන ඉතින් ඔය සින්දුවක් අහද්දී ඒකෙන් මම low volume තමයි දාලා සින්දුවක් අහන්නේ. දැන් guys මට අපිට මේ headset එක කනෙක්ට් කරලා සාමාන්‍ය මීටර 15ක් 20ක් වගේ දුරට මේ headset එක අපිට මේ
යන්න පුළුවන්. ඒක තමයි අපිට හොඳ පැත්ත ගැන කතා කරන්න දෙන්නේ. අපිට මේකේ ප්‍රයිස් එක සහ මේ headset එක අපිට buy කරනවා නම් කොහෙන්ද buy කරන්න පුළුවන් ගැන ඒක ගැන කතා කරමු. හරි අරුනේ අපි දැන් බලමු මේ headset එක මම කොහෙන්ද ගෙනාවේ කීයකට ගෙනාවේ අපි දැන් ඒක ගැන බලමු. හරි අරුනේ මම මේ headset එක ගෙනාවේ දරාසෙක ඉන්න සෙල කෙනෙක් ගෙනාවා මම මේ headset එක ගෙනාවේ රුපියල් 4490ක් වගේ මුදලකට. ඔයාලට මේ headset එක පර්චේස් කරන්න පුළුවන්. හැබැයි ඒ headset එක ඉන්නේ රැන්ඩම් කලයක් විදිහට. මම හිතනවා මේ සෙල එක කතා කරා නම් සෙල එක chat එකක් දැම්ම නම් ඔයාලට අවශ්‍ය කරන පාට ගෙන්න ගන්න පුළුවන්. හරි අරුනේ මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න කියලා. මේ වගේ Sony Alpha headset එක දැම්මම පාවිච්චි කරනවා නම් ඒක එක්ස්පීරියන්ස් එක පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකට තියෙන අදහස ඔයාලගේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ channel එකට ඔයාලා දැන්නම කලික් කින්නම ඒ පහල තියෙන subscribe button එක ක්ලික් කරලා ඊට අපේ තියෙන bell icon එක ක්ලික් කරලා අපේ channel එක දිගටම එකතු වෙන්න. අපේ නම් ඊළඟ වීඩියෝ එක හම්බෙන්නේ.